ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ ලංකාවේ වාහන මාකට් එක ඇතුලේ ලොකු ආందోලනයක් ඇති කරපු මේ දවස්වල හැමෝම කතා කරන අලුත්ම EV වාහනයක් ගැන. මේ තමයි BMW E7 ලංකාවේ People's EV කියලා හඳුන්වන මේ පුංචි වාහනේ ඇත්තටම අපේ රටේ ගැලපෙනවද කියලා අපි බලමු. BMW E7 එක ලංකාවට ආනයනය කරන්නේ Browns EV PLC කියන සමාගමෙන්. ඒ නිසා හොඳ සර්විස් එකක් වගේම වොරන්ටි එකක් ගැනත් බය නැතුව ඉන්න පුළුවන්. මේකේ මිල ගැන කතා කරනවා නම් BMW E7 එකක් අද වෙනකොට දල වශයෙන් රුපියල් බිලියන 4.7ක් වගේ වෙනවා. මේ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් මිල. රුපියල් මිලියන 4.7ක් කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 47ක් වගේ. ඒ වගේම මේකේ මාකට් පොසිෂන් එක ගැන කතා කරනවා නම් පෙට්‍රල් වාහනයකට යන වියදමකට. ඒ කියන්නේ Suzuki WagonR එකක් Alto එකක් ගන්න යන මිලට බ්‍රෑන්ඩ් නිව් EV එකකට යන්න අවස්ථාවක් ලැබෙන එක. මේක ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරනවා නම් මේක පුංචි වුණාට ඒකට ඕන කරන හැම දෙයක්ම මේකේ තියෙනවා. මේක ඒ වගේම මේකේ බැටරි ධාරිතාවය කිලෝවොට් 18.72. මේක සාමාන්‍ය ගෙදර විදුලියෙන් charge කරනවා නම් පැය 6ක් පමණ charge කිරීම හොඳටම ප්‍රමාණවත්. මේකේ power එක ගැන කතා කරනවා නම් කිලෝවොට් 30ක peak power එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිව්ටන් මීටර් 100ක විතර torque එකක්. මේකේ උපරිම වේගය ගැන කතා කරනවා නම් පැයට කිලෝමීටර් 100ක පමණ සාමාන්‍ය වාහනයකට තියෙනවා වගේම වේගයක් බලා ගන්න පුළුවන්. සමහරු හිතන්න පුළුවන් මේක බජට් EV එකක් නිසා ඇතුළත හිස් ඇති කියලා. ඒත් එහෙම නෑ. අපේ සාමාන්‍ය බඩට් කාර් වලට වඩා මේකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. අඟල් 9ක ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ වගේම Bluetooth, USB, ඒ වගේම rear view කැමරා එකක් මේකට සම්බන්ධයි. ඒක පාකින් කරද්දී ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම air condition, power shutter, multi functional steering wheel එකක් වගේ මේ ඔක්කොම ඒකේ තියෙනවා. ආරක්ෂාව ගැන කතා කරනවා නම් dual airbag, tire pressure monitoring system එකක් වගේම pedestrian warning sounds පවා මේකේ තියෙනවා. මේ වාහනේ අපිට හොඳ දේවල් වගේම නරක දේවලුත් බලා ගන්න පුළුවන්. මේකේ හොඳ දේවල් ගැන කතා කරනවා නම් මේකේ කිලෝමීටරයකට යන වියදම රුපියල් 3ත් 5ත් අතර. පෙට්‍රල් වාහනයකට වඩා හුඟක් අඩුයි. ෆුවල් ගැන හිතන්නේ නැතුව ගන්නම පුළුවන්. ඒ වගේම බ්‍රවුන්ස් ආයතනයෙන් බැටරියකට අවුරුදු 10ක් වොරන්ටි දෙන නිසා කිලෝමීටර් 1,20,000ක් වගේ දුරක් ඔයාලට ධාවනය කරන්න පුළුවන්. මේක ප්‍රමාණයෙන් පොඩි නිසා කොළඹ වගේ තදබදයක් තියෙන පොඩි තැන්වල පාකින් ස්පේස් වල මේක පාක් කරන එක හරිම ලේසියි. ඒ වගේම මේකේ අවාසි ගැන කතා කරනවා නම් ගෙදර charge කරන එක ලේසි වුණාට ලංකාවේ තාමත් fast charging stations වැඩි ප්‍රමාණයක් නැහැ. විශේෂයෙන්ම ඈත පළාත් වලට යද්දි පොළොන්නරුව වගේ පළාත් වලට යද්දි ටිකක් හිතලා යන්න වෙනවා. EV මාකට් එක ලංකාවේ අලුත් නිසා මේ වගේ brand new EV වලට තාම release value එක හරියට හැදිලා නැහැ. Toyota, Suzuki වගේ වාහනවල තියෙන trust එක තවම නැහැ. ඒ වගේම මේකේ power එක ගැන කතා කරද්දි 30 kilowatt power එකක් තියෙනවා. ඒ නිසා නිකම්ම city car එකක්. කඳුකර පාරවල් වලට මේක ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කඩුවෙල පාරේ උඩට loaded කරලා යද්දි ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් BMW E7 කියන්නේ ලංකාවේ EV යුගයේ WagonR එක. දවස්පතා කාර්යාලයට යන අයට, ළමයි ස්කූල් දාන්න යන අයට, ෆුවල් මිල ගැන හිතලා ගන්න අයට, බ්‍රෑන්ඩ් නිව් වාහනයකට යන්න කැමති අයට මේක හොඳ විසඳුමක්. ඔයාලා මොකද හිතන්නේ BMW E7 එක ලංකාවට ගැලපෙනවද? කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් කියන්න යන්න. මේ වගේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, යාළුවොත් අතර ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.